ළමයි හදා ගන්න බෑ අම්මා ඉන්නකොට. ඇත්තට ඉතින් වයසක ඇත්තු වෙච්චාම කතා කරන්නේ අපි පරණ භාෂාවෙන් කතා. අපි දැන් ওই ව්‍යංජනයක් බෙදාගෙනකොට කියනවා සමහර අය hina වෙනවා. ගෙට ගිහින් අහනවා මොකද අර හාමුදුරුවෝ කිව්වේ කියලා. මම කියනවා ඉස්ම ටිකක් දාපන් කියලා. ඉස්ම ටිකක් දාන්න අපි හොදි වලට ඉස්ම කියන්නේ. ළමයිට ඒක හොදි කියන එක කිව්වේ නැතුව ඉස්ම කිව්වොත් එම මොකක්ද කිව්වා. මට ඇහෙනවා ඉතින් ගේ ඇතුලේ කියනවා ඉස්ම කියන එක දන්නේ හොදි ටිකක් කියලා. එතකොට අපි පිඟානට බත් දානවට කියන්නේ බත් පතලනවා පත කියන්නේ පිඟාන ලනවා දානවා. ඉතින් ওই කතානේ පරණ නැතයි ඉංග බත් ටිකක් කාකි. එහෙම තමයි වයසට යත්තයි කතා. දැන් ඉතින් එහෙම නෑ පුතා ඇවිල්ලා බත් කන්න එහෙම කියන්නේ ඕන. ඉතින් අපේ අම්මා කතා කරන්න ගන්නවා. දැන් දරුවෝ නව දෙනා ගාවට ගියා එක තැනකවත් තියාගන්න ලකුණක් නෑ උන්දගේ දෝෂාරෝපණයව තමයි කියන්නේ. එහෙම මේ ගම්වල නැද්ද? මම ඉරප්පලි පාසලේ ඉන්නකොට දවසක් උපාසකම්මා කෙනෙක් උන්දගේ හැම දවසෙම උදේට යවතයි මල් වට්ටිය දෙකක් පූජා කරනවා පන්සලට. උදේට 8ට විතර ඇවිල්ලා මල් වට්ටියක් පූජා කරනවා. 10ට විතර නාන්න යනවා. ඉතින් දවල් කෑමට පුතුන් ගිහුවා. ආයෙ ඇවිල්ලා මල් වට්ටියක් පූජා කරලා රෑ කාමට පුතුන් ගිහුවා. උපාසකම්මා දාපත් ඉතිමාව උපාසකම් තවත් දාලි කියලා මම කියනවා. ආනකොට කෙනෙක් දුවනවා පාපින් එල බලන්නකෝ ආගමේ මට කරදර කරන්න මේ අම්මා ඇවිල්ලා අර මල්ලිලාගේ ගෙදර අනුරාධපුරේ කරාමේ කරකුණු